ක්‍රියාවලිය කළමනාකරණය. පරිගණකයෙන් සිදු කරන කාර්යයන් සිදු කරනුයේ ඒ තවත් කුඩා කාර්ය රාශියකට බෙදාගෙන කුඩා ප්‍රොසෙස් වලට බෙදාගෙනවා. මෙම කාර්ය සඳහා කාලය, මතකය, සම්පත් ආදාන ප්‍රදාන ඒකක කළමනාකරණය කර ගැනීම ක්‍රියාවලිය කළමනාකරණයේදී සිදු වේ. ඔන්න දැන් මෙහෙයුම් පද්ධතියෙන් කරන එක සර්විස් එකක් තමයි මොකද්ද? ක්‍රියාවලිය කළමනාකරණය. ඊටසේ මතක කළමනාකරණය. විවිධ ක්‍රියාවලිය සඳහා ප්‍රාථමික මතක RAM එකේ වෙන් කර දීමත් ක්‍රියාවලිය අවසානයේදී මතකයෙන් නිදහස් කිරීමත් මේදී සිදු වේ. හරිද? මතකයෙන් වෙන් කරලා දීම නිසා මතකයෙන් නිදහස් කිරීම. තවත් කාර්යයක් මතක කළමනාකරණය. එනිසා උපාංග කළමනාකරණය. පරිගණකයට බාහිර සම්බන්ධ කරන උපකරණ දුඩාංග නිසියාකාරව කළමනාකරණය කිරීම. මෙන්න මේකෙදි පුතේ අපි පොඩ්ඩක් මෙන්න මේක වැදගත්. දැන් අපි හිතමු අපි printer එකක් ගෙනල්ලා කම්පියුටර් එකට සම්බන්ධ කරලා print out එකක් ගන්න හදනවා කියන්නේ. අපි printer එක ගෙනල්ලා කම්පියුටර් එකට සම්බන්ධ කරුවට අපිට අවශ්‍ය ලේඛන මේකෙන් මුද්‍රණය කරගන්න බෑ. හරිද? හේතුව තමයි දැන් මේකේ මේ printer එකට අදාළ තියෙනවා පුතේ දාවක කියන drivers කියලා. හරි. ඔය drivers මේ පරිගණකයේ මෙහෙයුම් පද්ධතිය මත ස්ථාපනය කරන්න ඕන drivers install කරන්න ඕන. ගොඩක් වෙලාවට ඔය printer එකක් එක්ක පොඩි CD එකක floppy එකක ඔය drivers හම්බ වෙනවා. ඒතර ඒවා අපි කම්පියුටර් එකට දාලා ඉස්සලාම install කරගන්න ඕන. දැන් වර්තමානයේ ඒවනම් ගොඩක් වෙලාවට අපිට CD වලින් install කරන්න ඕනේ නැහැ. plug and play පහසුකම තියෙනවා. plug and play කියන්නේ ගහපු ගමන් වැඩ කරනවා කියන එකනේ. ගහපු ගමන් වැඩ. ඒ කියන්නේ printer එක අපි ගහපු ගමන්ම ප්‍රශ්නයක් නැහැ, මොකුත් කරන්න දෙයක් නැහැ, print out දාපම වැඩ. හරි මේ වර්තමානයේවා. ඒ කියන්නේ මේකයි. ඒකත් වැඩ කියන්නේ ඇත්තටම printer එක සම්බන්ධ කරපු ගමන් මොකද වෙන්නේ? ඔටෝමැටිකලි අපි දන්නෙත් නැහැ මෙයාගේ අර drivers අර driver මුදුකාංග තියෙනවනේ. කියන්නේ මෙයාව operating system එකට මෙහෙම උපාංගයක් තියෙනවා කියලා හඳුනා ගන්න පුළුවන් වෙනවා. අන්නේ හඳුනා ගැනීමේ මුදුකාංග තමයි දාවක මුදුකාංග. අන්න ඒවා මොකද ඔටෝමැටිකලි ස්ථාපනය කරගන්න. එක්කෝ මේකේ තියෙන ROM එකකින් කම්පියුටර් එකට ගිහලා install වෙනවා. නැත්නම් ඉන්ටර්නෙට් එකකින් එයා ඔටෝමැටිකලි install කරගන්නවා. ඒ වගේ අපි දන්නෙත් නැහැ. එයා ස්වයංක්‍රීයව කරගන්නවා. තමයි plug and play කියන්නේ. හරිද? එහෙම නැත්නම් අපිට මේක මෙහෙම කරන්න බෑ. අපි දැන් හිතන්නකෝ දැන් මේක දුඩාංගයක් නේ. හරිද? එතකොට මේකේ තියෙනවා මෙහෙයුම් පද්ධතිය. හරියටම මෙහෙයුම් පද්ධතිය. මෙහෙයුම් පද්ධතිය සහ දුඩාංග අතර මෙන්න මේ දාවක කියන අතරමැදියා තමයි මේ දුඩාංගය සම්බන්ධ කරලා දෙන්නේ. හරි දාවක තිබ්බේ නැත්නම් අපිට දුඩාංග ටික මොකද වෙන්නේ? පාලනය කරගන්න වෙන්නේ නැහැ. දුඩාංග වලින් වැඩක් ගන්න වෙන්නේ නැහැ. හරිද? එතකොට මේ උපාංග කළමනාකරණයට මෙහෙයුම් පද්ධතිය මත මොනවද දාවක මෘදුකාංග ස්ථාපනය කරලා තියෙන්න ඕනේ. අර මොකක් හරි ඩොන්ගල් එකක් රවුටර් එකක් නේද? ඔය පොඩි Wi-Fi මේ ඇඩැප්ටර් එකක් ඒ වගේ පාවිච්චි කරලා ඒ කියන drivers install කරගන්න ඕනේ ඉස්සෙල්ලා. එතකොට තමයි මෙහෙයුම් පද්ධතිය හඳුනගන්නේ මෙහෙම උපාංගයක් සම්බන්ධ වෙලා තියෙනවා කියන්නේ. හරිද? ඔය මම කෙටියෙන් කිව්වේ අපි වැඩි ඉස්සර පස්සේ කතා කරමු. right. ඔන්න එතකොට උපාංග කළමනාකරණය. එතකොට කාර්යයන් මොන බලන්න ක්‍රියාවලි කළමනාක සේවා මෙහෙයුම් පද්ධතියක සේවා ක්‍රියාවලි කළමනාකරණය, මතක කළමනාකරණය, උපාංග කළමනාකරණය, ඊළඟට තමයි මොකද්ද? ගොනු කළමනාකරණය, ෆයිල් මැනේජ්මන්ට්. දත්ත තැන්පත් කරන අවශ්‍ය ගොනු සෑදීම ඒවා නිසියාකාර දැන් අපිට පුළුවන් පුතේ ෆයිල් සහ දැන් අපි ෆයිල් දාන්න ෆෝල්ඩර්ස් හදනවනේ. ෆයිල් නිර්මාණය කරන්න පුළුවන්. ඒවා අනවශ්‍යව තියෙනවා නම් ඩිලීට් කරන්න පුළුවන් නේද? ස්ථිරව හෝ తాවකාලිකව මකලා දාන්න පුළුවන්. ඒවා කොපි පේස්ට් කරන්න පුළුවන්, පිටපත් කරන්න පුළුවන්. හරිද? කට් කරන්න පුළුවන්, හයිඩ් කරන්න පුළුවන්. ඔය පහසුකම් ටික සපයන්නේ මෙහෙයුම් පද්ධතියම තමයි. ඔය ගොනුවක් නිර්මාණය කිරීම, කොපි කිරීම, හරිද? කට් කිරීම, ඩිලීට් කරන, රීනේම් කරන මේ පහසුකම් සපයන්නේ මෙහෙයුම් පද්ධති සේවාවක් විදියට. ඊට ආරක්ෂණ කළමනාකරණය. වෛරස් අනිෂ්ට මෘදුකාංග වලින් පරිගණකයට හානි වීම වැළැක්වීම සිදු වේ. මෙහෙයුම් පද්ධතියක් මගින් ඔය ආරක්ෂක ක්‍රියාවලියකුත් කරනවා. ෆයර්වෝල්, වෛරස් ගාඩ් වගේ පහසුකම් මෙහෙයුම් පද්ධතිය තියෙනවා. දැන් මෙහෙමයි. සාමාන්‍ය මෙහෙයුම් පද්ධතියක වෛරස් ආරක්ෂාවක් තියෙනවා. හරිද? يعني එයාට සාමාන්‍ය වෛරස් ඩිටෙක්ට් කරගැනීමේ හැකියාවක් තියෙනවා. ඔය ෆයර්වෝල් පහසුකම එහෙම තියෙනවා. බාහිරින් එන දත්ත පෙරලා ඇතුළට ගැනීමේ හැකියාවක් තියෙනවා. නමුත් අර ඊට වඩා ශක්තිමත්
ආරක්ෂක පද්ධතියක් ඕනේ නම් තමයි අපි අර බාහිරින් වෙනම පිටින් වෛරස් ගාඩ් ඉන්ස්ටෝල් කරගන්නේ. හරිද? නැත්නම් සාමාන්‍ය ආරක්ෂාවක් සපයනවා. ඊට පස්සේ ජාල කළමනාකරණය. පරිගණක ජාලයක කාර්යයන් හා එහා සම්බන්ධ උපාංග නිසියාකාරව කළමනාකරන. දැන් කම්පියුටර් නෙට්වර්ක් එකක් හදද්දී පරිගණක ජාලයක් හදද්දී පරිගණක ටික අපිට එකතු කරගන්න වෙනවනේ. ඒවට අවශ්‍ය කරන පහසුකම්ුත් මෙහෙයුම් පද්ධතියේ සේවාවක් විදියට සපයනවා. රයිට්. එතකොට මෙන්න මේ සේවාවන් 6 වැදගත්. ක්‍රියාවලි කළමනාකරණය, මතක කළමනාකරණය, උපාංග කළමනාකරණය, ගොනු කළමනාකරණය, ආරක්ෂණ කළමනාකරණය, ජාල කළමනාකරණය. ඔය තමයි සර්විස් 6. ඊට පස්සේ පුතේ මෙන්න මේක පරිගණකයෙන් පරිගණක මෙහෙයුම් පද්ධති වලින් අපිට ලැබෙන විශේෂ කාර්යයක්. හරිද? එයා සිද්ධ කරන කාර්යයක් මෙහෙයුම් පද්ධතියේ. මොකද්ද? පරිගණක අතුරු මුහුර්ත සැපයීම කියන එක. දැන් අපි මේ වෙලෙදි දන්නවනේ මෙහෙයුම් පද්ධතිය තමයි දුඩංග සහ මෘදුකාංග පාලනය කරන එක එයාගේ කාර්යයක්. හරිද? ඔන්න අනිත් තව ප්‍රධාන කාර්යයක් තමයි මේ අතුරු මුහුණතක් සපයනවා කියන එක. ඉන්ටර්ෆේස් එකක් දෙනවා. අතන ඉන්ටර්ෆේස් එක කියන්නේ අපිට මොකක්ද පරිගණකය පාවිච්චි කරලා මේ වැඩ කටයුතු කරන්න අවශ්‍ය කරන පරිසරය සපයනවානේ. දැන් අපි තුන් බස් ඩ්‍රයිවර් කෙනෙක් නම් එයා බස් එක එලවගෙන යන්නේ එයාට අවශ්‍ය කරන දේවල් ටිකක් තියෙනවනේ. සුක්කානමක් තියෙනවා. ජියර්ස් තියෙනවා නේද? ඊට පස්සේ සයිඩ් කණ්ණාඩි තියෙනවා. හරි, බ්‍රේක් එක තියෙනවා. හෝන් එක තියෙනවා. ඔය එයා පාවිච්චි කරන දේවල් ටික එයාගේ පරිසරය, එයාගේ අතුරු මුහුණතේ තියෙන. ඒ ටික තියෙන නිසානේ එයාට ඒක පහසුවෙන් පදවගෙන යන්න පුළුවන් වෙන්නේ. ඔය එකක්වත් නැත්තම් අපේ සුක්කානම නැහැ. එයාට ගෙනියන්න බෑනේ වාහනේ. නේද? බ්‍රේක් එක නැහැ. ගෙනියන්න බෑනේ වාහනේ. ඒ වගේ අපි පරිගණකයක් ළඟ ඉඳගත්තාම අපිට කම්පියුටරෙන් පහසුවෙන් වැඩ කරගෙන යන්න අවශ්‍ය කරන මුහුණතක් පරිසරයක් තියෙනවා. අන්න ඒ ටික තමයි අතුරු මුහුණත කියලා කියන්නේ. ඒක අතුරු මුහුණත් වර්ග දෙකක් තියෙනවා ළමයි. හරිද? එකක් තමයි මේ CLI කියලා කියන්නේ. CLI. හරිද? command line interface කියන එක. කෙටි කරලා තියෙන CLI. ඔය සිංහල නම තමයි විධාන පේලි අතුරු මුහුණත. විධාන පේලි අතුරු මුහුණත. හරිද? මේකේ නමේ තියෙනවා වගේම මේක අපිට විධාන තමයි ටයිප් කරන්න තියෙන්නේ. ඒ කියන්නේ මේක තමයි ඇත්තරම අර මිත්‍රශීලී අතුරු මුහුණක් නෙමෙයි. ටිකක් මේක මුල් අවදියේ පාවිච්චි කරපු එකක්. ඔය දැන් කාලේ වගේ නෙමෙයි. ඉස්සර කාලේ පාවිච්චි කරපු එක. අපිට අවශ්‍ය කරන විධාන අපි මොකද කරන්නේ? මේක ටයිප් කරන්න ඕනේ. හරිද? ඒක වැඩක් කරගන්න අවශ්‍ය කරන විධාන තියෙනවනේ. ඒ අපි ටයිප් කරන්න ඕනේ. ඊට පස්සේ තමයි යාගේ අවුට්පුට් එක අපිට පෙන්වන්නේ. හරියට මෙන්න මේ වගේ බලන්න. මේ මම ඔයාලට පෙන්වන්නම්. දැන් මේක නිකන් අර කම්පියුටරේ CMD එක වගේ. හරිද? මේ මෙන්න මෙහෙම ඔයා හිතන්න කම්පියුටරේ ඔන් කරපුවාම මේ වගේ ඉන්ටර්ෆේස් එකක් තියෙනවා ළමයි. හරිද? දැන් ඔය දැන් තියෙන ඊතලයක්වත් නැහැ. හරිද? දැන් අද කාලේ නම් ඊතලයේ තියෙනවනේ. එහම නැහැ. හරිද? මෙන්න මෙතන පොඩි වල පේනවා මේ නිමිනිපත් වෙන ඉරි කැලක් තියෙනවා. උඩ කර්සර් එක කියලා කියන්නේ. හරිද? මෙන්න මේ ආපු කොටුව මේ දැන් කළු පාට කොටුවක් වෙලා තියෙන්නේ. ඕකට කියන්නේ ප්‍රොම්ප්ට් එක. හරිද? ප්‍රේරකය කියලා කියන්නේ ප්‍රොම්ප්ට් එක. ඕකේ මේ අපිට අවශ්‍ය කරන මොනවාරි වැඩක් කරගන්න අවශ්‍ය කරන දේවල් දෙයක් කරගන්න විධානය ටයිප් කරන්න ඕනේ. දැන් අපි මොකද දිනේ බලන්න ඕන කියන්නේ. එහෙනම් අපි ඩේට් කියලා විධානය ටයිප් කරන්න ඕනේ. අපි මෙතන ඩේට් කියලා ගහුවොත් මොන බලන්න පල්ලෙන් අපිට මොකද වෙන්නේ? උන් ඩේට් එක පෙන්නනවා. හරිද? ඊට පස්සේ ඔය වගේ දැන් ඔය මම DIR ඩිරෙක්ටර්ස් කියලා කියුවේ. DIR ඒ කියන්නේ මේකේ තියෙන මේ ෆයිල් ටික අපිට ඩිස්ප්ලේ කරනවා. ඔය වගේ අපි අවශ්‍ය විධාන මේකේ මොකද කරන්නේ? ටයිප් කරන්න ඕනේ. හරිද? මේ දෙන් අනගිරීම නැත්නම් විධාන කාරක රීති හා උපදෙස් ප්‍රේරකයේ මත යතුරු ලියනය කිරීමෙන් විධාන ලබා දීම සිදු වෙමින් නීති රීති වලට එකඟව තමයි මේ උපදෙස් දැන් මේ ප්‍රේරකයේ මත මේ ප්‍රොම්ප්ට් එක මත අපි ටයිප් කරන්න ඕනේ. අර මම ඉස්සෙල්ලා පෙන්නුවේ ස්ක්‍රීන් එකේ තමයි ප්‍රොම්ප්ට් එක ප්‍රේරකය. ඒක මත අපිට අවශ්‍ය විධාන මොකද කරන්නේ? අපි ටයිප් කරන්න ඕනේ. ඒව මේ කාරක රීති වලට එකඟව තමයි අපි ටයිප් කරන්න ඕනේ. නීති රීති වල කියන්නේ එනු අකුරු වැරදුනා කියලා. දැන් ඩේට් කියලා ටයිප් කරද්දී අකුරක් හරි වැරදුනොත් අපිට හරි අවුට්පුට් එක එන්නේ නැහැ. ඒ නීති රීති වලට එකඟව ටයිප් කරන්න ඕනේ. ඊට පස්සේ ඔන්න චිත්‍රක පරිශීලක අතුරු මුහුර්ත GUI. හරිද? graphical user interface. චිත්‍රක පරිශීලක අතුරු මුහුණත. මේක තමයි වර්තමානයේ මේ දකින්න හම්බෙන්නේ. මේ පද්ධති වල. ඇත්තටම අපිට බලන්න දැන් අපි වර්තමාන පරිගණකයක නම් අපිට මෙන්න මේ වගේනේ ඊතලයක් දකින්න හම්බ වෙනවා. හරිද?
ඊතලයක් දකින්න හම්බ වෙනවා. මෙන්න මේ වගේ ඊතලයක් දකින්න හම්බ වෙනවා. ඊට පස්සේ අපි මොකක් හරි ෆෝල්ඩර් එකක් ඕපන් කරද්දි මෙන්න මේ වගේ අපිට කවුළුවක් දකින්න හම්බ වෙනවා. කවුළුව. ඒ කවුළුව අපිට මෙහෙම මිනිමයිස් කරගන්න පුළුවන් නේ. අවශ්‍ය නම් ඒවා මැක්සිමයිස් කරන්න, ක්ලෝස් කරන්න. ඔය වගේ ලස්සන කවුළු වල තමයි අපිට අපේ මේ වැඩසටහන් මෘදුකාංග නැත්නම් ගොනු හරිද මේ ෆෝල්ඩර්ස් ඒවා දක්වලා ගන්න හම්බ වෙන්නේ. ඒතර කවුළුවක් හදලා දීලා තියෙනවා, ඊතල තියෙනවා. ඒ වගේම තමයි ලස්සන මොනවද අයිකන්ස් තියෙනවා නේද? මේ අයිකන් තියෙන නිසා මේ චිත්‍ර තියෙනවා. දැන් ෆෝල්ඩර් එකක් අපිට හඳුනා ගන්න පුළුවන්. මෙන්න මේ වගේ චිත්‍රක තියෙනවා. හරිද? ඊට මේ ෆයිල් වලට අදාළ චිත්‍රක තියෙනවා. ඒ වගේ ග්‍රැෆික්ස් තියෙනවා නේ. එතකොට අයිකන් තියෙනවා. තව මෙනු තියෙනවා. ඒ කියන්නේ අපිට මේ වැඩ කරන්න අවශ්‍ය දැන් මේ තියෙන මෙනු එකක්. ඊට පස්සේ අපි මේ ස්ටාර්ට් එකට ගියහම මේ තියෙන්නේ මෙනු එකක්. මේ පහසු අපිට පහසු කරන්න මෙනු තියෙනවා. හරිද? ඔය වගේ මූලික අංග කිහිපයක්ම මේ GUI එක දකින්න හම්බ වෙනවා. අපි මේක කෙටි කරලා ගන්නවා මෙහෙම WIMP කියලා. මේ තමයි GUI එක අංග ටික. W කියන්නේ window. හරිද? window කවුළු. හරිද? I කියන්නේ icon නිරූපක. හරිද? M කියන්නේ menu. P කියන්නේ pointer දක්වන. ඔය මූලික අංග තියෙනවා. ඒ නිසා වර්තමාන අතුරු මොහොත මිත්‍රශීලී බව වැඩි වෙන අපිට වැඩ කටයුතු කරා යන්න ලේසියි. රයිට්. එහෙනම් අතුරු මොහොනත් තක් ලබා දීම OS එකේ ප්‍රධාන කාර්යයක්. අතුරු මොහොනත් වර්ග 2යි, CLI 1යි, GUI 1යි. CLI කියලා කියන්නේ අර prompt එකේ අපි අපිට අවශ්‍ය විධාන ටයිප් කරලා output එක ගන්න එක. ඒක මිත්‍රශීලීද? නෑ ඒක මිත්‍රශීලී බව අඩුයි. ඊට පස්සේ අනිත් අතුරු මොහොත තමයි GUI. ඒක මිත්‍රශීලී අතුරු මොහොතක් වර්තමාන පරිගණක වල තියෙන්නේ GUI. එතකොට ඒකේ තියෙන මූලික අංග කීයද? 4ක්. WIMP. W කියන්නේ window. කවුළු. I කියන්නේ icons. කියන්නේ නිරූපක. M කියන්නේ menu. P කියන්නේ pointer. දක්වන. right. මෙහෙම පද්ධති වල පවතින උපයෝගීතා වැඩසටහන. ඔපරේටින් සිස්ටම් එකේ තියෙන උපයෝගීතා වැඩසටහන් කීපයක්ම තියෙනවා. මේ පංගු බෙදීම, තැටි ආකෘතිකරණය, තැටි ප්‍රතිභාගීකරණය, උපස්ථ මෘදුකාංග, තැටි සුපරීක්ෂණය, ගොනු දත්ත සංකෝචනය, කාර්ය කළමනාකරණය. right අපි මේකේ අපිට වැදගත් වෙන කීපයක් ඔන්න ඩිස්කස් කරන්න යන්නේ. අපි ඉස්සෙල්ලාම බලමු මේ පංගු බෙදීම කියන එක. පංගු බෙදීම partitioning. හරිද? දැන් අපි hard disk එකක් ගත්තාම hard disk එකේ භෞතිකව තියෙන එක තැටියයිනේ මෙහෙම disk එකක් තියෙනවනේ අපිට පේන්න තැටියක්. භෞතිකව ඔහොම තනි තැටියක් තිබ්බට අපිට ඕක පුළුවන් පරිගණකයේ මෙහෙයුම් පද්ධතිය භාවිතයේ පුතේ කොටස් කිහිපයකට වෙන් කරගන්න. අපිට අවශ්‍ය දත්ත පිළිවෙලට කපඩා කරන්න මොකද කරන්නේ? පංගු වලට බෙදා ගන්න පුළුවන්. පංගු වලට බෙදුනේ. හරිද? local disk C D E නොහොම කියලා C D E කියලා තවත් ඕනම බෙදාගත්ත හැකි අපිට අවශ්‍ය විදිහට පංගු වලට බෙදලා වෙන් කරගන්න පුළුවන්. මෙන්න අපිට කියමු දුර තැටියක් අවශ්‍ය පරිදි කොටස් වලට බෙදා වෙන් කිරීම පංගු බෙදීම නම් වේ. හරිද? ඊට පස්සේ අපිට කියනවා පංගු බෙදීම අවශ්‍ය වෙන්නේ ඇයි? ඇයි මේ විදිහට අපි මේ දුර තැටිය කොටස් වලට වෙන් කරන්නේ? ඒක මෙහෙම පද්ධතියෙන් දෙන පහසුකමක් ඈ. right ඒක මෙහෙම පද්ධතිය ආශ්‍රිතව තියෙන උපයෝගිතා මෘදුකාංගයක්. හරිද? උපයෝගිතා වැඩසටහනක්. හරිද? right උපයෝගිතා වැඩසටහනක්. ඇයි අපි මේ විදිහට පංගු වලට බෙදා ගන්න? එකක් තමයි අපිට දැන් මෙහෙයුම් පද්ධති එකකට වඩා වැඩි ප්‍රමාණයක් ස්ථාපනය කරගන්න ඕන කියලා හිතමු. يعني අපිට Windows දාගන්නත් ඕනේ, Fedora දාගන්නත් ඕනේ. එතකොට දැන් එකම hard disk එකකට දාගන්න තියෙනවා. ඒතර hard disk එක මොකද කරන්නේ? අපි partition කරනවා. පංගු වලට බෙදනවා. බෙදලා මොන එක පංගුවකට දානවා මොකද්ද? Windows දානවා. අනිත් පංගුවකට දානවා මොකද්ද? Linux දානවා. නැත්නම් Fedora දානවා. ඔය විදිහට අර එකකට වඩා වැඩි සංඛ්‍යාවක් මෙහෙයුම් පද්ධති ස්ථාපනයේදී පංගු බෙදීම ඕන වෙනවා. අනිත් එක තමයි පරිගණකයේ තැන්පත් කරන දේවල් වෙන වශයෙන් තැන්පත් කිරීමට. ඔව් අපිට පිළිවෙලට වෙන විදිහට වෙන වශයෙන් අපිට දත ටික දාගන්න පුළුවන්. දැන් සාමාන්‍යයෙන් මෙහෙමයි අපි මේක පාර්ටිෂන් එකක්ම අපි වෙන් කරනවා මෙහෙයුම් පද්ධතිය වැඩවලට. මෙහෙයුම් පද්ධතිය නා ඔය C එක තියාගන්නකො C එකම මෙහෙයුම් පද්ධතියේ ෆයිල් ටික තමයි තියෙන්නේ කියලා තියාගන්න. ඊට පස්සේ අපි මේ අනිත් පාර්ටිෂන් වල හරියද? නැත්නම් මේ DB ඔය අනිත් පාර්ටිෂන් තියෙනවනේ. මේ වගේ. හරිද?
අපිට අවශ්‍ය විදිහට මොකද කරන්නේ අපි ෆයිල්ස් දාගත්තා. ඒක අපේ බිස්නස් එකට අදාළ ෆයිල්ස් තියෙනවා නම් ඒකට වෙනම පාර්ටිෂන් එකක් තියාගන්නවා. අපේ පර්සනල් ෆයිල් පුද්ගලික දේවල් තියෙනවා ඒකට වෙනම පාර්ටිෂන් එකක් තියාගන්නවා. ඔය විදිහට අවශ්‍ය විදිහට අත්ත ටික මොකද කරන්න පුළුවන් tempat. දැන් ඔයාලට මේක අහන්න පුළුවන් පංගු බෙදීම අවශ්‍ය වෙන්නේ ඇයි නැත්නම් පංගු බෙදීම සිදු කිරීමේ අරමුණු අහන්න පුළුවන්. ඔන්න එකක් මොකද්ද? එකකට වඩා වැඩි සංඛ්‍යාවක් මෙහෙයුම් පද්ධති ස්ථාපනය ඔකට අවශ්‍යයි. අනිත් එක තමයි දත්ත වෙන්වෙන් වශයෙන් tempat කිරීම සඳහා. ඊට පස්සේ මේ තැටි ආකෘතිකරණය තමයි. දැන් අපි චුට්ටක් බලමු දැන් මේ පාර්ශනිකේ දැන් මගේ එකේ ගියාම මේ දින් මගේ පාර්ටිෂන් ටික. හරි local disk C කියලා දෙනවා. හරි local disk C. C කියන්නේ මගේ මෙහෙයුම් පද්ධතිය තියෙන local disk C එකේ. ඊට පස්සේ තව D තියෙනවා, E තියෙනවා, F තියෙනවා. ඔය විදිහට පාර්ටිෂන් කීපයක්ම වෙන් කරලා තියෙනවා. ඊට පස්සේ මොකද්ද මේ තැටි ආකෘතිකරණය ෆෝමැටිං කියන්නේ? තැටි ආකෘතිකරණය කිරීමෙන් තැටියේ සියලු දත්ත ඉවත් වෙයි. ෆෝමැට් කරපුවාම ඔය හાર્ඩ් ඩිස්ක් එකේ තියෙන දත්ත ඔක්කොම මොකද වෙනවා කියන්නේ? සියලු දත්ත මැකී යනවා, ඉවත් වෙනවා. ගොඩක් වෙලාවට පොතේ අපි සාමාන්‍යයෙන් කම්පියුටරයක් මිලදී ගත්තාම ආරම්භයේදීම ඔය හાર્ඩ් ඩිස්ක් එක ෆෝමැට් කරලා තියෙන්නේ. ඒත් අපිට අලුතෙන් දත්ත දාන්න පුළුවන්. හරිද? තව අපිට ඉතින් අලුතෙන් මෙහෙයුම් පද්ධතියක් නැවත ස්ථාපනය කරගද්දී හරිද? ටිකක් කාලයක් ගිහිල්ලා එහෙම දැන් ඔය ෆෝමැට් කරනවා කියන එක දවස් ගානක් කරන වැඩක් නෙමෙයි. හරිද? කම්පියුටරයක් මිලදී ගද්දීම වගේ අපි හાર્ඩ් ඩිස්ක් එකක් ෆෝමැට් කරලා ගන්න. ආයෙ කාලයක් ගිහිල්ලා ඉතින් ඒක දත්ත පිරුණාමනේ මොකක් කර වෙන අවශ්‍යතාවයක් මත අලුතෙන් මෙහෙයුම් පද්ධතියක් දාගන්න. ඒ වගේ වැඩවලදී අපි නැවත මොකද කරන්නේ මේ දත්ත ඉවත් කරගන්න ෆෝමැට් කරනවා. හරිද? ඊට පස්සේ තැටි ප්‍රතිභාගීකරණය ඛණ්ඩනය සිදුවීම වළකා ගැනීමට තැටි ප්‍රතිභාගීකරණය සිදු විය යුතුය. මොකද්ද මේ? ඒක කියන ඩිෆ්‍රැග්මන්ටේෂන් ප්‍රතිභාගීකරණය. මේක මෙහෙයුම් පද්ධතියේ ප්‍රයෝගිතා වැඩසටහනක්. දැන් අපේ හાર્ඩ් ඩිස්ක් එක ගත්තාම දොඩ තැටියේ අපි හිතන්නේ තමයි මෙහෙම ඔය ගොනුවක දත්ත තැන්පත් වෙද්දී යම් කිසි ගොනුවක් තැන්පත් වෙද්දී ඒ ගොනුවේ අපි හිතමුකොන්න ගොනුවේ එකම ගොනුවේ හරිද? එකම ගොනුවේ ඔන්න දැන් කොටසක් මෙතන තියෙනවා. තව කොටසක් මෙතන තියෙනවා. තව කොටසක් මෙතන තියෙනවා. ඒ කියන්නේ තැන් වල දත්ත තැන්පත් වුණොත් එහෙම අපි ඒකට කියනවා ඛණ්ඩනය වෙනවා කියලා. ඛණ්ඩනය. හරිද? හાર્ඩ් ඩිස්ක් එකේ තැන් වල දත්ත තැන්පත් වෙනකොට මොකද්ද කියන්නේ? ඛණ්ඩනය. ඔය ඛණ්ඩනය වළක්වන්න තමයි මේ තැටි ප්‍රතිභාගීකරණය කියන්නේ. ඛණ්ඩනය සිදුවීම වළකා ගැනීමට කරනවා කියන්නේ. ඒ කියන්නේ මේ තැන් වල දත්ත තිබ්බොත් පුතේ දත්ත අපිට දැන් නැවත කියවද්දී වේගය අඩු වෙනවා. හරි. ඒ කියන්නේ මෙහෙමනේ. දැන් ඔන්න ඔයා පාඩම් කරන්න ලෑස්ති වෙද්දී මේසෙ උඩ ඔක්කොම පොත් ටික තියෙනවා නම් පාඩම් කරන්න අවශ්‍ය කරන පොත් ටික පෑන් පැන්සල් ටික තියෙනවා නම් ඔයාලට වැඩේ වේගෙන් කරගෙන ගිය හැකියි. හැබැයි අපි හිතමුකෝ එක පොතක් කුස්සියේ තියෙනවා. අනිත් පොත නංගිගේ හරි මල්ලිගේ හරි කාමරේ. අනිත් පොත යාළුවෙක් ගාව. හරිද? පෑන් පැන්සල් බෑග් එකේ. හරිද? දැන් දාපු තැනක් මතක නැහැ. ඔහොම තැන් වල තියෙද්දී ඔයාලට පාඩම් කරන්න පටන් ගන්නතර සාන්දෙන් පොත ගේන්න කුස්සියට යනවා. නැත්තම් පොත ගේන්න නංගිගේ මල්ලිගේ කාමරේට යනවා. පෑන් ටික හොයන්න බෑග් එක අදින්නවා. ඔහොම දැන් තැන් වලට කියලා බඩු ටික ගද්දී ඔයාගේ වැඩ කරන වේගය මොකද වෙන්නේ? අඩු වෙනවා. හැබැයි ඔය ටික ඔක්කොම මේසෙට තිබ්බොත් ඔයාගේ වේගය මොකද වෙන්නේ? වැඩි වෙනවා. ඉතින් ඒ වගේ තමයි දැන් දත්ත එකම ගොනුවේ දත්ත මෙහෙම තැන් වල තම්පත් වුණොත් ස්පීඩ් එක මොකද වෙන්නේ? අඩු වෙනවා. ඒ හින්දා මෙන්න මේ මෙහෙයුම් පද්ධතිය කරන වැඩක් තමයි එකම ගොනුවේ දත්ත මෙහෙම තැන් වල තම්පත් කරගන්නේ නැහැ. හරිද? එන මේ ඛණ්ඩනය වළක්වන්න තැන් වල තම්පත් කරගන්න නැතුව ඔන්න එකම ගොනුවේ දත්ත මෙහෙම ආසන්නයේ තම්පත් කරනවා. එතකොට ඒක රීඩ් කරද්දි කියවද්දි වේගෙන් දත්ත ටික කියවන්න පුළුවන්. ඒක තමයි තැටි ප්‍රතිභාගීකරණය සිද්ධ වෙන්නේ. එතකොට මෙන්න මේ තුන වැදගත් පුතේ. පංගු බෙදීම කියන්නේ මොකද්ද? දුඩු තැටිය පංගු වලට වෙන් කරගන්න එක. එහෙම බෙදන්නේ හේතුව මොකද්ද? මෙහෙයුම් පද්ධති එකකට වඩා වැඩි සංඛ්‍යාවක් ස්ථාපන නිසා දත්ත වෙන් වශයෙන් ගබඩා කරගත්තා. ඊට පස්සේ තැටි ආකෘතිකරණය, ඒ කියන්නේ දුඩු තැටියේ දත්ත මකන එකට දත්ත නැකීම. තැටි ප්‍රතිභාගීකරණය කියන්නේ ඛණ්ඩනය වැළැක්වීම සඳහා සිදුවන ක්‍රියාවලිය. ඒතොර ඒ තුනත්
මතකේ තියාගන්න. ඊට පස්සේ දුඩාංග හා මෘදුකාංග සම්බන්ධය මෙන්න මේ රූප සටහන අපිට වැදගත්. මේකේ ළමයි දැන් අපි කතා කරන්නේ මේ මෙහෙයුම් පද්ධතිය දුඩාංග සහ පරිශීලකයා අතර අතරමැදියෙක් විදිහට වැඩ කරනවා. හරිද? ඔන්න මේ ඇතුළේම රවුමේ තියෙනවා හඩයක් දුඩාංග. ඊට පස්සේ ඔන්න පරිශීලකයා විසින් භාවිතා කරන්නේ ඇත්තටම යෙදුම් මෘදුකාංගනේ. මොකද පරිශීලකයා මෙහෙයුම් පද්ධතිය ගැන අවබෝධයක් නැහැ නේ. එයා කරන්නේ සාමාන්‍ය එයාගේ අවශ්‍යතාව මත යෙදුම් මෘදුකාංග පාවිච්චි කරන එක. බලන්න මේ දෙක අතර මොකක්ද ඉන්නේ? පද්ධති මෘදුකාංග තියෙනවා. දැන් මේ බලන්න පරිශීලක ඉන්නවා. එයා මේ පරිගණක ක්‍රීඩා වදන් සැකසුම් වගේ මේ ඇප්ලිකේෂන් සොෆ්ට්වෙයාර් ලේයර් එකත් එක්ක තමයි සම්බන්ධ වෙන්නේ. හරිද? යෙදුම් මෘදුකාංගත් එක්ක. එයාට අවශ්‍ය කරන දැන් යතුරු පුවරුව, මූසිකය, සංදර්ශකය දැන් මෙයාට අවශ්‍ය කරන මේ දුඩාංග ටික තියෙනවා. ඒ ටික සම්බන්ධ කරලා දෙන්නේ කවුද? පද්ධති මෘදුකාංග. එහෙනම් අතරමැදියෙක් විදිහට තමයි මේ මෙහෙයුම් පද්ධතිය. අර අපි අර කතා කරන උපයෝගිතා මෘදුකාංග ඕවා වැඩ කටයුතු කරන්නේ. පරිශීලක අතුරු මුහුණක් දෙකයි CLI සහ GUI කියලා අපි කතා කරා. පරිගණක ගොනු සහ ෆෝල්ඩර්. දැන් ඔයගොල්ලෝ දන්නවා පරිගණකයේ තැම්පත් කරලා තියෙන ගීතයක් වෙන්න පුළුවන්, ලේඛනයක් වෙන්න පුළුවන්, ඊට පස්සේ වීඩියෝවක් වෙන්න පුළුවන්. හරිද? PDF එකක් වෙන්න පුළුවන්. මේ ඕනම එකකට අපි පොදුවේ කියනවා මොකද්ද? ගොනුවක් කියලා. ගොනුවක්. එතකොට ගොනුවක් ගත්තාම ගොනුවේ පුතේ ප්‍රධාන කොටස් දෙකක් තියෙනවා ගොනුවක. ඒ තමයි ගොනුවේ නාමයයි ගොනුවේ දිගුව. ගොනුවේ නාමය අපි පාවිච්චි කරන්නේ ගොනුව හඳුනා ගැනීම සඳහා. කියන්නේ අපි ෆයිල් එකක් සේව් කරද්දී ගොනුවට නමක් දෙනවා. ඒ ෆයිල් එකට නමක් දෙනවා. මොකද අපිට ඒක අවශ්‍ය විදිහට පස්සේ හොයාගන්න. ඒ දිගුව කියලා කියන්නේ ගොනුවේ වර්ගය හඳුනා ගන්නට පාවිච්චි කරන දෙයක්. දිගුව. හරි. අපි දැන් මොන චිත්‍රයක් හදනවා. චිත්‍රය සේව් කරනවා my art කියලා. ඊට පස්සේ මේකට දිගුව විදිහට දැන් මේක චිත්‍රයක් නිසා පුතේ එනවා JPG කියලා කොටසක්. හරි. මේ තිතෙන් ඉස්සරහා තියෙන කෑල්ල තමයි ගොනුවේ නම වෙන්නේ. තිතට පිටිපස්සේ තියෙන ගොනුවේ දිගුව. my art කියන්නේ ගොනුවේ නම. මම ඒක හඳුනා ගන්න පාවිච්චි කරපු නම. JPG කියන්නේ ගොනුවේ වර්ගයකින් අදහසක් එනවා. මේ ගොනුවේ වර්ගය කියන්නේ ඒක පින්තූරයක් කියලා. හරි. ඔය විදිහට දිගු කීපයක් මම දැන් මේකේ දාලා තියෙනවා. දිගුවන් ටික. රයිට්. මෙන්න බලන්න සෑම ගොනුවක්ම ගොනු නාමය ගොනු දිගුව ලෙස කොටස් දෙකකින් පවතී. රයිට්. ගොනුවක විස්තර එමන්ත රයිට් ක්ලික් කර ප්‍රොපර්ටිස් පරිත්තමකින් ලබාගත හැකිය. ඔය කියන්නේ ළමයි දැන් අපි මේ වගේ ගොනුවක් ගත්තොත් අපි ගමු මෙන්න මේ වගේ ෆයිල් එකක්. මේ වගේ ෆයිල් එකක් අරගෙන බලන්න අපි ඒක උඩ රයිට් ක්ලික් කරලා හරිද? දැන් මේ ෆයිල් එක මේ ෆයිල් එක උඩ පුතේම රයිට් එක ක්ලික් කරලා අපිට මේ එනවා මෙනු එකක්. ඒක ප්‍රොපර්ටිස් කියලා තියෙනවා. මේ ප්‍රොපර්ටිස් වලට ගියාම මේ ගුණ සම්බන්ධ ගුණාංග කීපයක් අපිට බලා ගන්න පුළුවන්. හරිද? මේ ගුණේ නම. හරිද? ඊට පස්සේ ගොනුවේ දිගුව. දැන් මේක ලේඛනයක් නිසා .docx තමයි මේකේ දිගුව. මේක හදලා තියෙන හදන මේක විවෘත කරන මෘදුකාංගය. ඊට මේකේ ලොකේෂන් එක තැන්පත් වෙලා තියෙන්නේ කොහෙද? මේ documents වල information technology ID with function ඔහම path එකම තියෙනවා ලොකේෂන් එක. ඊට පස්සේ මේකේ size එක කිලෝබයිට් මෙච්චරයි. මේක හැදුවේ කවද්ද? හරිද? හැදුව දිනේ වෙලාව. ඊට පස්සේ අවසන් වලට modify කරපු සංස්කරණය කරපු දිනේ වෙලාව. අවසන් වලට මේක පාවිච්චි කරපු දිනේ වෙලාව. ඔය වගේ විස්තර ගොඩක් බලා ගන්න පුළුවන්. properties කියලා අපි කියනවා. ගොනු ගුණාංග. ඊට පස්සේ සංවිධානාත්මක ගොනු ගබඩා කිරීමට ෆෝල්ඩර්ස් පාවිච්චි කරනවා. දැන් අපිට අවශ්‍ය බරු ටික ඔය මල්ලකට දාගෙන පිළිවෙලට තියාගන්නවා වගේ තමයි ගොනු සංවිධානාත්මක පිළිවෙලට තියාගන්න ගොනු බහලුමක් ෆෝල්ඩර්ස් පාවිච්චි කරනවා. දැන් මේ නැත්තම් මේ තියෙන ළමයි ඔක්කොම ෆෝල්ඩර්ස්. දැන් මේ බලන්න 6 වසරේ පන්තියේ වැඩ ටික, 7 වසරේ පන්තියේ වැඩ ටික, 8 9 10 11 හැම විදිහට මේ මමත් මේ ෆෝල්ඩර්ස් වලට වෙන් කරලා දාගෙන ඉන්නේ ගොනු ටික.
පිළිවෙල සංවිධානාත්මකව ගොඩා කරා. හරි දැන් මේ දිගුව සහ වර්ගය ඔයා පොඩ්ඩක් මේ ටික බලන්න ඕනේ. හරිද? ගොනුවට අදාළ මේ දිගුවට අදාළ වර්ග ටික පාඩම් කරන්න ඕනේ. මේ දිගුව EXE කියලා આવත් පුතේ ඒක executable ගොනුවක්. ඒ කියන්නේ ක්‍රියාත්මක කරන්න පුළුවන් ගොනුවක්. ඒක ගොඩක් වෙලාවට මේ ක්‍රම ලේඛනයක් වගේ වෙන්න පුළුවන් ප්‍රෝග්‍රෑම් එකක දිගුව. ඊට DOCX આવත් එක word file එකක්. word වලින් හදපු එකක්. ඒ වදන් සැකසීමේ ගොනුවක්. XLSX තියෙන Excel වලින් හදපු ගොනුවක. PPTX කියන PowerPoint ACCDB කියන access දැන් ඔයාලා ඉස්සරහට අවසාන පාඩම විදිහට දෙනවනේ ඔය දත්ත සමුදාය කියලා. දත්ත සමුදාය පාඩමේ දී මේවා අපිට හම්බෙනවා access මෘදුකාංගයෙන් තමයි ඔය දත්ත සමුදායන් හදන්නේ. දත්ත ගබඩාවන් හදන්නේ. ඊට පස්සේ බලන්න චිත්‍රයක් නම් මේ දිගු කිහිපයක්ම දෙනවා. දැන් මේ JPG, PNG, GIF ඒ පින්තූර වල ඒ වගේ වර්ග ගන්නවා පුතේ මේ දිගු තියෙනවා කිහිපයක්. ඊට GIMP ගුණයක් නම් එක XCF කියලා තියෙනවා. ඊට පස්සේ වීඩියෝ ගුණයක් නම් MP4 අර AVI මම මේ කීපෙම දාලා තියෙන්නේ මේ සමහර දැන් ඔය වීඩියෝ ගුණ වලට ඔය AVI MPG වගේවත් වැදගත්. දැන් දිගු තෝරද්දී MP4 විතරක්ම පාඩම් කරන් මතක තියාගෙන ඉන්න එපා. තව තියෙනවා වීඩියෝ වලට එන ගුණ. හරි. ඔඩියෝ වලට තියෙනවා MP3. හරි. මේකේ මේවා විශේෂයෙන්ම මෙන්න මේවා මෙන්න මේ ටික වැදගත්. මම මේ ඉරි ගහන ටික මේවා අතිරේකව ඔයා මේ අනිත් ටික බලා ගන්න. මේ ඉරි ගහන ඒවා විශේෂයෙන්ම මතක තියාගන්න ඉන්න ඕනේ. හරි. ඊට පස්සේ Windows Movie Maker කියලා තියෙනවා software එකක්. ඔය වීඩියෝ හදන edit කරන. ඒකෙන් save කරපුවාම මේ WLMP කියලා එන්නේ. හරි. right. එහෙනම් පින්තූරයක් නම් අපි JPG ඊට අමතරව තව JPEG PNG ඔහොමත් තියෙනවා. හරි. ඔය ටිකත් අමතරව පාඩම් කරගන්න. මේ විශේෂයෙන් ඔන්න JPG. ඊට වීඩියෝ එකක් නම් MP4, ඔඩියෝ එකක් නම් කියන්නේ සින්දුවක් වගේ ශබ්ද පටියක් නම් ඔන්න MP3. හරි. ඊට පස්සේ ලේඛනයක් නම් DOCX, පැතුරුම් පතකින් හදපු ෆයිල් එකක් නම් XLSX, සමර්පණයක් නම් PPTX, database එකක් නම් ACCDB, ඊට පස්සේ ක්‍රියාත්මක කළ හැකි වුණොත් නම් EXE.